උතුම් වූ ලෝතුරු වමාමෑණි තිලෝගුරු ගෞතම සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ පිහිටය ආරක්ෂාවයි උතුම් වූ මතු බුදු වන නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර තේජෝ බල පරාක්‍රම වේදා ජීවමාන විරාජමානෝ සී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ වහන්සේගේ උතුම් වූ පිහිටය ආරක්ෂාවයි උතුම් වූ විශ්වය අම්මා දේව අම්මා මෑණි මහා අම්මා මෑණි මහා කාලි භද්‍ර කාලි උතුම් දේව මාතාවගේ උතුම් වූ පිහිටය ආරක්ෂාවයි දරුවනේ මා අද චිරායු දෙව්වර්ණ YouTube නාලිකාව තුළින් ඔබ හමුට ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ වරම පිළිබඳව තියෙන සැකය අවිශ්වාසය දුරු කිරීම. ඒ කියන්නේ තමන්ගේ වරම පිළිබඳව තමන්ට වරම තුලින් එන දේවල් පිළිබඳව තියෙන අවිශ්වාසය. කියන්නේ තමන්ව විශ්වාස කරන්නේ නැති එක නැති කරගන්න තමයි මගේ අරමුණ. චිරායු දෙව්වර්ණ මේ YouTube නාලිකාව තුළින් දැන් දේව දරුවෙක් අපි වැඩකටයුතු සිද්ධ කර හරියාකාරව වැඩකටයුතු සිද්ධ කරන්න දේව සේවය වෙනුවෙන් අපි නිදහස් කරනෝනේ. හරි ගමන් මඟ පහදලා දීලා මේ විදිහට වැඩකටයුතු සිද්ධ කරන්න මේ දේව සේවය වෙනුවෙන් අප වෙලා බාර වෙලා තින්දි වල වැඩ කරන්න කියලා. ඒ දරුවන්ට Tamanට එන දේ ගැන විශ්වාසයක් නැහැ. දැන් අපි හිතමු Taman පේන මාලාවක් බලන්න කෙනෙක් ආවා කියලා. එතකොට Tamanට තොරතුරු දෙනවා මේ දේ හරහා මේ පේන මාලාවෙන් නේත්‍ර මාලාවෙන් කර්ණමුණ්ඩි වරම් මාලාවෙන් චිත්තමුණ්ඩි වරම් මාලාවෙන් අපිට තොරතුරු දෙනවා. ඒ හරහා ගමන් කරගන්න ඕනේ. කියන්නේ ඒක අපි එලකට මේක එන කෙනාට කියම්දෝ නොකියම්දෝ කියලා සැකේ තියෙනවා. කියන්නේ දෝෂ අනම්මනම් තියෙනවා නම් ඒක සමහරට පේන මාලාවෙන් ඒ කියලා තොරතුරු වැරදි. කියන්නේ හරියාකාර නිසිලසම වරම සුද්ධ කරන මේ වරම් දෝෂ ඉවත් කරන භූමි දෝෂ ඉවත් කරන ඒ බලව තමන්ගේ ඥාතිය හම්දුරමාසේ සිද්ධ සුනේ දෙහම්දුරමා අම්මා මාතා කාලිබද කාලී උතුම් දේව මාතාව හරහා බල කරගන්න නිවැරදිව දේව සේවයට යොමු වුණාම හරිදී හරියටම කියන්නේ අපි 100 නෙමෙයි 100,000ක්ම සත්‍යයි. කියන්නේ තමන්ව විශ්වාස කරන්න තමන්ගේ දේව වරම උතුම් වරම කියලා විශ්වාස කරලා ඒ කටයුතු තුලින් තමයි වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. ඒ නිසා දේව සේවයේ වෙන්නේ අපි මේ කැප වෙන්නේ. ඒ කැපවීම තමන්ගේ ඥාති හඳුරන වහන්සේ ඒ බල හරහා පිහිටලා ඒ බල ගන්නවලා තමන්ගේ වරම තමන් තුලින් බලවත් කරගන්න ඕනේ. වෙන කාටවත් බලවත් කරන්න බෑනේ දරුවෝ අපේ වරම වෙන කාටවත් බෑ. තමන්ගේ වරම තමන් තුලින් බලවත් කරගත්තා නම් තමන්ට තමන්ගේ ඥාතියා මේ ඥාති දෙහ හඳුනන ඉන්නවද නැද්ද කොයි වෙලාවෙත් බලා ගන්නවද වෙන කාටවත් බලන්න මගේ වරම හිර වෙලාද කවදාවත් කියන්න ඕනේ. තමන්ගේ ඥාතිය විශ්වාස තමන්ගේ ඥාතිය හඳුනන ඉෂ්ට දේ හඳුනන තමන්ව දාලා යන්නේ නැහැ කවදාවත් තමන් තුලින් බලවත් වුණා නම් තමන්ගේ වරම තමන් බලවත් වෙන මේ වරම නිවැරදිව හදනවනම් වරම හදලා මොලේ හදලා සාමාන්‍ය දරුවෙක්ගේ පෞල් ජීවිතේ ඉඳන්ම හදන්න තියෙන වැරදි තියෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම තේරුමක් නැති වරම් දේව සේවය කියලා මේ වරම විතරක් හදාගෙන යනවා මොලේ හදාගෙන නැහැ. يعني තමන් මේ වරමේ කොටස් ගන්න ඕනේ. ඒකනේ මූලික ස්ථාන වලට යන්න ඕනේ කියන්නේ. තමන්ගේ වරමේ දේව අවසරය නම් නීතිගත කරගෙන මොක වරම් සත්‍ය කරගෙන භාෂා වරම් සත්‍ය කරගෙන ඒ කියන්නේ ඒ දුර යන්න ඕනේ. මූලික ස්ථාන වල ගිහිල්ලා ඒ දේවල් ඒ තුලින් ලබා ගන්න ඕනේ. ඒ වැඩ කටයුතු සිද්ධ කර ගන්න ඕනේ. ඒ තුලින් තමන්ට එන තොරතුරු වැරදි කියන මතයකනේ හරියාකාරව ගමන් කරන දරුවෙක් නෝ. ඒ කියන්නේ තමන් ඒ දේ හරියටම හරි තමන්ගේ වරම තුලින් ඒ දේ කරන්න පුළුවන් දේ තමයි තමන් එන්නේ. කියන්නේ තමන්ගේ වරමෙන් කරන්න පුළුවන් කොටසක් තියෙනවනේ. ඒ කොටස හරියාකාරව කරලා දෙනවා. ඒක අපි 100% කියන්නේ ඒ සත්‍යම කියලා හිතන්න ඕනේ. මේ දේ හරියටම හරි කියලා. ඒ නිසා තමන්ගේ වරම තුලින් කරන්න පුළුවන් දේ කරගන්න ඕනේ. ඒ නිසා දැන් අපි හිතමු කෙනෙක්ට මේ දේ කරන්න ඕනේ කියලා හිතට කියනවා කියලා. කියන්නේ පේන මාලාවෙන් බලපුවාම නේත්‍ර මාලාවෙන් දැකපුවාම කර්ණමුණ්ඩි වරම් මාලාවෙන් අපිට පණිවිඩය දෙනවනේ චිත්තමුණ්ඩියෙන් දෙනවා. ඒ කියන්නේ අපි මේවා කොටස් වශයෙන් මේ මන්ත්‍ර අනුව බල කරගන්න ඕනේ. බල කරගත්තාම තමයි සකල වරම් බල ගන්නේ. ඒ හරහා ගමන් කරන්න පුළුවන් තමන්ට කරන්න පුළුවන් තියෙන කොටස කරගන්න ඕනේ. ඒ නිසා හරියාකාරව වරම සුද්ධ කරන ඒ ආකාරයෙන්ම දෝෂිවත් කරන ඒ ආකාරයෙන්ම ගමන පැහැදිලි නම් තමන් කරන කටයුතු සාර්ථකයි. කියන්නේ 100,000 සත්‍ය කිව්වේ ඒකනේ මම. ඒ නිසා ඒ තුලින්ම ගමන් කරගන්න ඕනේ. තමන් නිවැරදි දේ කරනවා නම් කවදාවත් තමන්ට වරදින්නෙත් නැහැ. ඒ නිසා දේවසේ වෙනුවෙන්ම කැප වෙන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩ කටයුතු ඉදිරියේ පැහැදිලි. ඒ කියන්නේ භක්තිය තියෙන්න ඕනේ.
කියන්නේ තමන් ප්‍රධාන වශයෙන්ම ගුරුවරයෙක් ප්‍රධාන ගුරුවරයෙක් ඉන්නවා. ගුරුතුමාගේ අනුදැනුම ඇතු කියන්නේ මං කියන්නේ ලංකාවේ ඉන්න හැමෝම ගුරුවරු කියලා නමුත් ඉන්නවා. කියන්නේ හොඳ උතුම් ගුරුවරු ඉන්නවා. ඒ තුලින් දැනුම ලබාගෙන ඒ දැනුම තුලින් තමන්ගේ වරම් ගමන කියන්නේ හදාගෙන යන්න ඕනේ. කියන්නේ අපි හිතමු වරම් ගමන විතරක් හැදුවාම එයාට ඒ දේ කරන්න පැහැදිලි කරන්න ඒ වැරදි එයා තුලින් වෙන. එයා පහන් ආලෝක 10ක් 12ක් දැල්වගෙන මං දැන් එක පහන් ආලෝකයයි දෙකයි දැල්වන්නේ මට මේක තමයි කියලා එහෙම බෑ. අපි මේ මං කලින් වැඩසටහන් වල පැහැදිලි කරලා තියෙනවා අපි මේ දේවතලේ ගමන් කරනවා නම් මේ හරහා ගන්න බලවේග මේ හරහා ගමන් කරන්න කියලා. ඒ නිසා ඒ තුලින් තමයි ගමන පැහැදිලි වෙන්නේ. කියන්නේ අපි කොටස් වශයෙන් කියන්නේ මූලික ස්ථාන වලට ගිහිලා ගන්න කොටසෙන් අපි ඥානවරම ලබා ගන්නත් ඕනේ. ඥානවරම කියන්නේ නැත්තම් තමන්ගේ මොලේ හදන්න බෑනේ. ඥානවරම ලබා ගත්තාම තමයි ඒ හරහා මේ සිතුවිලි වලින් එන දේ පැහැදිලි. මට මේක සත්‍යෙම එන්නේ. මේ සත්‍යෙම තමයි මට එන්නේ. මේ දේෙන් සත්‍ය කරන්න පුළුවන්. නිවැරදිව වැඩ කරන දරුවෙක් නම් ඒක දන්නවා. නමුත් සාමාන්‍ය දෝෂ තියාන වැඩ කරනවා නම් ඒක මුසාවක් බොරුවක් තමයි පේන මහලයන් උනක් කියවෙන්නේ. කියන්නේ ඒක තේරෙනවා දේව දරුවන්ට මේ දේව සේවය වෙනුවෙන්ම වැඩ කරන දරුවන් වෙනුවෙන් මේ වැඩසටහන මම අද ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඒ ගමන පැහැදිලි කරගන්න ඕනේ. වරම හඳුනා දෝෂිවත් කරන ඒ තුලින් ඒ ගමන මේ ඉදිරියට පැහැදිලි කරන යන්න ඕනේ. තමන්ගේ ඥාති දේ හඳුනන වහන්සේ 100,000ක් සතේ විශ්වාස කරන්න ඕනේ. විශ්වාස නැතුව ගමනක් යන්න බෑ. වෙන මේ දේවල් කරන කෙනෙකුට කියලා කතා කරලා මේ දේවල් වලට ගිහිල්ලා තමන්ගේ ඥාතිය ඉන්නවද හිර කරලාද කියලා සැරින් සැරේ බලන මේ වරන්නම් ඇති වැඩකුත් නෑ. කියන්නේ වරම කියන දේ තමන් තුලම තියෙන්න ඕන. දේවසේව වෙනුවෙන් නම් දේවසේවේ. කියන්නේ තමන්ගේ ඥාතිය හිර කරන්න පුළුවන් නම් ඒ ඥාතියෙන් ඇති වැඩකුත් නෑ. කියන්නේ බොරුවටනේ ඒක. තමන්ගේ ඥාතිය වෙන කෙනෙක් ලව්වල හිර කරගන්නවා නම් කියන්නේ හිර කරන කොටස් තියෙනවා ඒවා. කියන්නේ මේ දෝෂ ඉවත් කරලා හරියට කරගත්තොත් ඒක කරන්න බෑ. තමන්ට තමන් විශ්වාස වගේම තමයි ඒ දේ හාමුදුරුවෝ මහසලා ගමන් කරන බලවේග ඒ විශ්වාසය රකින්නම. ඒ නිසා තමන්ගේ වරම තමන් තුලින්ම බලවත් කරගෙන ඉදිරියට යන්න ඕනේ. පින් කුසල් හැපැයි බාරයි තීන්දුව කරලා ඒ ගමන් මාර්ග පැහැදිලි කියන්නේ ස්ථිරයි. නැත්තම් ඉතින් දෙවලක් දාගෙන මාස 3ක් 6ක් අවුරුද්දක් යද්දී වරමත් නෑ මොකුත් නෑ. තමන් හිටියට වඩා පල්ලහට වැඩලා ඒ දෝෂ බලවත් වෙලා ඒ තුලින් තමන්ගේ ජීවිතේ තීරණය වෙලා තියෙන. ඒ නිසා හරියාකාරව තමන්ව මේ වරම තුලින් බල කරගන්න ඕන. කවදාවත් තමන්ගේ ඉෂ්ට දේ හාමුදුරුවෝ වහන්සේ ඥාති හාමුදුරුවෝ වහන්සේ තමන්ව දාලා යන්නෙත් නෑ. ඒ සැකේ දුරු කරගන්න ඕනේ ප්‍රථමයෙන් සැකේ දුරු කරගත්තාම ඊට එහා දෙයක් නෑ. ඒ කියන්නේ තමන්ට තමන් ගැන විශ්වාසය තියෙන. විශ්වාසය නැතුව මේ දේවසේවය කරගෙන යන්නත් බෑ. ඉතින් ඒ අවිශ්වාසය තමන්ගේ ඥාතිය අරයා ගන්නවා මෙයා ගන්නකොට කවදාවත් ඒ දේවල් වලට ගිහිල්ලා හිර කරලා ගන්න මිනිස්සු ඉන්නවා. හිර කරනවා. කියන්නේ ගමන පැහැදිලි නම් තමන් වෙන දේවල් වලට යවන්නෙත් නෑ. ගුරුවරයෙක් ඉන්නවා නම් ගුරුවරයා ගාවින් අනුදැනුම අනුව ඒ දේවල් කරගන්න තමයි යවන්නේ. කියන්නේ එක කාලවල වල තමන්ගේ අතින් දැන් මං කිව්වේ අර කලින් වැඩසටහන් වලත් කිව්වේ තමන්ට අයිති කොටස කරා නම් ඒිට හදයක් නැහැ කියලා. ඒ තමන්ගේ වරම තුලින් කරන්න පුළුවන් දෝ කරගෙන තමන් කාලෙන් කාල ටිකෙන් ටික බල ගන්නන්න. මේ මූලික ස්ථාන වලට ගිහිල්ලා මේ වරම මේ බල ගන්නන්න ඕනේ. එතකොට තියෙනෝනේ වරන් වල කොටස් අනවරම් බලවරම් තෙදවරම් වගේම සකල බලවරම් ගන්න ඕනේ. ඒ ගන්නේ කාලයක් යන එකපාර සේරම කවුරුත් මේ ගන්න බෑ. ඒක ලැබෙන්නේත් නෑ. ඒක වරම ගත්තා දිෂ්ටියාව කියලා සේරම කරන්නත් බෑ. කියන්නේ ඒක කොටස් තියෙන. ඒ කොටස් බල ගන්න ඕනේ. ඒ කොටස් ඒ ආකාරයෙන් බල ගන්න ඕනේ. Tamanට කරන්න පුළුවන් කොටස හඳුනාගෙන තමන්ගේ ඥාතිය හඳුරන් වහන්සේ උතුම් ලෙස 100,000ක් මිස උතුම් සිද්ධ සුණියන් දිව්‍ය රාජන් වහන්සේ මතු බුදුන් උතුම් අම්මා මෑණි මහා කාලිපත්‍රික උතුම් දේව මාතා මතු බුදුන්වත් ඒ හරහා ඒ සත්‍ය ගමන් කරලා ඒ තුලින් ලැබෙන පණිවිඩේ අසත්‍යයි කියලා කවදාකවත් හිතන්නවත් එපා. එහෙම වෙනොත් මේ දේව සේවය වෙනුවෙන් කැප වෙන්නත් එපා. ඒ කියන්නේ අපි කැප වෙලා බාර වෙලා තීන්දුව වෙලානේ මේ වැඩ කරන්නේ. ඒ නිසා ඒ තුලින් ගමන සාර්ථකව යන්න ඕනේ දරුවනේ. ඒ නිසා මා අදට මේ වැඩසටහන මින් ඉදිරියට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේ තුලින් යම් කිසි දැනුමක් ඔබ ලබා ගන්න ඇති කියලා මා හිතනවා. ඒ නිසා චිරායු දේවවර්ණ subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගෙන මින් ඉදිරියට ගෙනෙන වැඩසටහන් හා සම්බන්ධ වෙලා
යම් කිසි ප්‍රශ්නයක් දෝෂයක් තියෙනවා නම් මාගේ දුරකථන අංකය තිරේ දැස්වෙනවා. ඒ හා සම්බන්ධ වෙලා වැඩි විස්තර ලබා ගන්න. ඒ නිසා මේ තුලින් ඔබ හට දැනුමක් ලබා ගන්න පුළුවන් ඇතයි කියලා මා සිතනවා. ඒ නිසා මේ දේශය වෙනුවෙන් කැපෙමු. දේශයේ මුල් ලංකාතලයේම ව්‍යාප්ත කරමු. චිරායු දෙවිවර්ණ තුලින් මේ සේවය වඩාත් ව්‍යාප්ත කරමු. උතුම් වූ මතු බුදු වන නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර තේජෝ බල පරාක්‍රම වේදා ජීවමාන විරාජමාන සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජමහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි විශ්වයේ අම්මා දේව අම්මා මෑණි මහා කාලි භද්‍රකාලි උතුම් දේව මාතාවගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි ඔබ සැමට තෙරුවන් සරණයි.